සුබ උදෑසනක් සියලු දෙනාටම. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා. අද පළවෙනිදා. ඉතින් මං අද උදේම ආවා. පාන්දර 4ට විතර මම ගෙදරින් ආවේ. බව්වෙක්ට පිහිට වෙන්න තමයි ආවේ. නුවර ඉඳලා කිලෝමීටර් 170ක් විතර මං ඇවිල්ලා ඉන්නේ. දැන් මං ඉන්නේ විලච්චියේ. ඔයාලට මතක ඇති මං YouTube එකේ දැම්මා බව් අම්මෙක්ට, ඒ කියන්නේ කිරිබොන පැටවු ඉන්න අම්මෙක්ට ගහලා එයාගේ කොන්දට ගහලා කොන්ද පණ නැති වෙලා එයා දැඩි අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ. ඉතින් මං එයාට පිහිට වෙන්න ආවා. මම දැන් ඉන්නේ විලච්චියේ. දැන් ඒ කට්ටිය එන්නම් කිව්වා, ඒ ගෙදර කට්ටිය එන්නම් කිව්වා අපි එකතු කරගෙන යන්න. ඉතින් දැන් අපි යන්න හදන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු බව්වට මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් මගෙත් එක්ක එන්න යන්න බව්වට පිහිට වෙන්න. ඔන්න අපි බව්වා ඉන්න ගෙදරට යන්න පිටත් වුණා. ඇත්තටම ඒ පැත්ත හරිම ලස්සනයි, පරිසරය ගොඩක්ම ලස්සනයි. හැබැයි ගොඩක් දුෂ්කරයි. පාරවල් එහෙම හරිම අමාරුයි, යන්න වාහන නැහැ. ඉතින් මාරම ලස්සන පරිසරයක් තියෙන, මාරම ලස්සන තමයි මේ බව්වා ජීවත් වෙන්නේ. මේ අපි දැන් බලමු ගිහිල්ලා බව්වාගේ තත්ත්වය. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ ගෙදර ඉන්න නංගි එයාගේ අම්මයි තමයි මේ බව්ව බලාගන්නේ. ඇත්තටම මට හිතා ගන්න බෑ මේ වගේ පිහිට වෙන්න මං වගේම තව කට්ටිය ඉන්නවා කියලා. ඇත්තටම ඒ නංගිට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගොඩක් පිං. ඇත්තටම මේ වගේ සතෙක් බලාගන්න ගෙදෙට්ට ගෙනාපු එකම ලොකුම පිනක්. මට හිතා ගන්න බෑ ඇත්තටම. මම නැවතත් පින් වගේම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ නංගිට කිසිම මේකක් නැතුව සත්තාගේ තුවාල වලට බෙහෙත් දාන ඒ දේවල් ඔක්කොම කරනවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. නංගි වාට මේ කරන පිනම ඇති. ආයි මන් දන්නේ මට ඒ තරම් කියන්න වචන නැහැ ඇත්තටම. ඇත්තටම ඉතින් බව්ව අපිට මේ විදිහට තමයි අරගෙන යන්න පුළුවන් වුණේ. මොකද ට්‍රීවිල් එක්කුත් හොයාගත්තේ බොහොම අමාරුවෙන්. මෙතන ඉඳලා පසු වෛද්‍ය කාර්යාලයටත් සෑහෙන දුරක් තියෙනවා බව්වව අරගෙන යන්න. මේ අපි බව්වව ට්‍රීවිල් එකේ අරන් යන ගමන් ඇත්තටම කියන්න ගොඩක් කනගාටුදායකයි. විලච්චියේ රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් බව්වා ඇතුළටවත් ගත්තේ නැහැ. බලන්නවත් ආවේ නැහැ කවුරුත් එළියට. ඒ තරම් හොඳ පශු වෛද්‍ය කාර්යාලයක් තමයි විලච්චියේ තියෙන්නේ. මම දන්නේ මෙහෙම ඇයි රජයේ ආයතනය මේ විදිහට හැසිරෙන්නේ කියලා. මොකද අඩුම අහිංසක සතෙක් වෙනුවෙන් එයාලා පිහිට වෙන්න තමයි ඉන්නේ. ඇත්තටම මම දන්න විදිහට එතන ඇතුළේ එක්කෙනෙක් හිටියා. එයාවත් එළියට ආවේ නැහැ. මොකද එයාත් ලොකු කෝල් එක හිටියේ. මෙන්න මේ විදිහට තමයි අපි සතා තියාගෙන හිටියේ ටිකක් වෙලා. එයාගෙන් විස්තරය ලබා ගන්න. ඒත් එයා අන්තිම මොහොතේ තමයි ආවේ. අපි ડોක්ටර්ගේ නම්බරයක් කිව්වා. අපිට ડોක්ටර්ගේ නම්බරයක්වත් දුන්නේ නැහැ. ඇත්තටම ඇත්තටම මම මේ ගැන ආයි කතා කරන්න කැමති නෑ. මොකද මට ඒ තරම් එපා වෙලා ආවේ. මොකද අසරණ සතෙක් අරන් ගියපුවාම අඩුම තරමේ ඒකේ වැඩ කරන සේවකෙක් හරි එළියට ඇවිල්ලා බලන්න ඕන. සතෙක් ගෙනත් ඉන්නවනම් මොකද මේ සතාට වෙලා තියෙන්නේ, හරි මොකක් හරි දෙයක් බලන්න ඕන. ඉතින් ඒ දේ මෙතනදී ඇත්තටම සිද්ධ වුණේ නෑ. මේ පේන විදිහ ඔයාලට අපි සතා තියාගෙන හිටියා ටිකක් වෙලා එළියට වෙලා. ඇත්තටම අපිට පිළිතුරක් ලබා ගන්න බැරි වුණා. ගියා වේට් කෙනෙක් ළඟට. කියන්නේ මේ පැත්තේ හරිම දුෂ්කරයි විලච්චියේ. ඇත්තටම ප්‍රයිවට් වේට් කෙනෙක් නැහැ. ඉන්නේ මෙතන රජේ පශු වෛද්‍ය එක්කනේ තමයි ඉන්නේ. ඉතින් එතෙන්ද අපි ඇත්තටම අරගෙන ගියා. මෙතන ඉඳලා ට්‍රීවිල් එක සෑහෙන දුර අරගෙන යන්න උනා. ඉතින් ඇත්තටම මෙතෙන්ට යනකොටත් ඒ පශු වෛද්‍ය එකේ වැඩ කරන ડોක්ටර් නැහැ. ඊට පස්සේ අපි ආපහු සතාව අරගෙන ආවා. දැන් ආයි හවස සතාව අරගෙන යනවා. අපි රෝද කරත් එකකුත් අරගෙන ආවේ. ඇත්තටම යාගේ
මේ පැත්තේ ට්‍රීවිල් එකක්වත් හොයාගන්න නැහැ. ඒ කියන්නේ එහෙම සතෙක් අරන් යන්නවත් ට්‍රීවිල් එකක් හොයාගන්න නැහැ ડોක්ටර් කෙනෙක් ළඟටවත්. ඉතින් කොහොම හරි අපි අරගෙන ගිහින් දැන් ආපහු අරගෙන ආවා. ඊට පස්සේ දැන් ආයි හවස අරගෙන යනවා. අපි යට රෝද කරත්තෙකුත් ගෙනාවා. ඒ වුණාට මම හිතන්නේ සතා ගොඩක් අසද්දින් ඉන්නේ. මීට කලින් මම මේක දැනුවත් වුණා නම් කියලා මට හිතුණා. ඇත්තටම එහෙම වුණා නම් සතාව බේරගන්න තිබ්බම කොහොම හරි කරලා තව ඉන්න තත්ත්වයට වැඩිය හොඳට. දැන් එයා ටිකක් අසද්ද තත්ත්වයේ තමයි ඉන්නේ. ඉතින් අපි try කරලා බලමු. මේ දැන් ආයි හවස අරන් යනවා. මම ඔයාලට මේකේ වීඩියෝ එකක් ගේන්නම්. ඇත්තටම ජනවාරි 1 වෙනිදා මම ආවා. ඉතින් හොඳ වැඩකට. ඇත්තටම මට ආවට පස්සේ ගොඩක්ම දුකයි. මොකද ඒ සතා ඉන්න විදිය දැක්කට පස්සේ මට ඇත්තටම හිතා ගන්න බැරි වුණා. මොකද කරන්න කියලා. ඉතින් අපි බලමු යාව කොහොම හරි ගොඩ දාන්න. මම හිතනවා මට යාව ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ හැමතේම මම දෙවියන් වහන්සේට බාර කරනවා. යාට බේරලා දෙන්න කියලා. මට එච්චරයි කරන්න පුළුවන්. ට්‍රීට්මන්ට් කරන්න පුළුවන් යාව අරන් ගිහිල්ලා. ඉතින් රෝද කරත්තයක් දාන්න පුළුවන්. ඉතින් රෝද කරත්තේ දාන්නත් එයා ඉන්න සෞඛ්‍ය තත්ත්වෙ ටිකක් තව හොඳට අතට හැරෙන්න ඕන. ඉතින් අපි බලමු. ඉතින් මේ වීඩියෝ එකත් මම දවස් 2කින් විතර තමයි දාන්නේ. ඔයාලට ඒ දැම්මට පස්සේ වුණත් එයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න. මට ඇත්තටම ගොඩක් දුකයි. අපි බලමු යාව කොහොම හරි ගොඩ දාගන්න. අපි බලමු. මම ඔයාලට මේක අප්ඩේට් එකක් අරන් එන්නම්. thank you. මේ බලන්න මේක ඇත්තටම මට නම් බලාගෙන ඉන්න බැරි වුණා. මං හිතනවා ඔයාලටත් බැරි වෙයි කියලා මේක බලාගෙන ඉන්න. මේ අසරණ අම්මගෙන් මේ පොඩි පැටව් කිරි බොන්න තමයි මේ දඟලන්නේ. බලන්න කොච්චර ඒ අම්මට ආදරේ ඇතිද මේ පොඩි අය. ඉතින් ඒක කියන්න බෑ. මොකද ඒ ළඟටවත් යන්න අම්මා දෙන්නේ නැහැ. මොකද අම්මට තියෙන අමාරු නිසා අම්මා ගොරවනවා. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් කරන මිනිස්සුන්ට මම දන්නේ නැහැ සොබාදාමට තමයි බාර කරන්න වෙන්නේ. මොකද යාලට නියම දඬුවම දෙන්නේ සොබාදාමින්. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. හිතටවත් එන දෙයක් මේක කරන්න එපා. මොකද බලන්න මේ පැටව කොච්චර අසරණද කියලා මං හිතන්නේ කිරි ටිකක් බොන්න හම්බුනේ නැහැ. ඇත්තටම මම මේ වීඩියෝ එක දාන්නේ දවස් 3-4ක් පහුවෙලා. මේ එදා හවසත් මේ බව්වා පසු වෛද්‍යකාරයාලට අරන් ගියාට පස්සේ යාලා බෙහෙත් දෙකක් විඳලා අර සැලව ගලන තුවාලයක්වත් පිරිසිදු කරන්නේ නැතුව තමයි වෙලා තියෙන්නේ නිගස අඳා ගන්න කියලා.